අපේ රටේ පළමු පුරවැසියා මේ රටේ බාරකරුවා මේ අවස්ථාවට එනවනම් උන්වහන්සේට බොහොමත්ම ගෞරවයක් කියලා හිතමින් කළ ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට ගිහි ප්‍රධාන ආරාධිත තැන හිටියට පැමිණුණු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් සභාව ආමන්ත්‍රණය කරන වෙලාව. We are truly privileged and honored to have Your Excellency with us today. We suppose it is the high time for us to listen to your words of wisdom. So, with utmost respect and honor, we would like to invite the President of Democratic Socialist Republic of Sri Lanka, Honorable Anura Kumar Disanayake, to address the gathering. ගෞරවනීය රාමඤ්ඤ මහානිකායේ මහානායක හඳුරන වහන්සේකින් ගෞරවනීය අමරපුර මහානිකායේ මහානායක හඳුරන වහන්සේකින් ඒ වගේම ශ්‍රීපාද මහා විහාරයේ විහාරාධිපති අපේ නායක හඳුරන වහන්සේකින් ඒ වගේම අපේ ආචාර්ය සෝබිත නායක හඳුරන වහන්සේ ඇතුළු වැඩම වදාළ අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. බුද්ධ ශාසන අමාත්‍යතුමා, අපේ ආණ්ඩුකාරවරුන්, අපේ හිටපු කතානායකතුමා, ඒ වගේම සහභාගී වෙන ආදරණීය මෑණිවරුන්, පියවරුන්, දුවදරුවන්. මම මගේ අදහස් දැක්වීම ආරම්භ කරන්න මම පාදක කරගන්නවා. අපේ මහාචාර්ය අසංක තිලකරත්න මැතිතුමා අවසන් කරපු වදනි. එතුමා අවසානයේදී කිව්වා අපි ශිෂ්ටාචාරයේ නැමියාවන් යුගයක ගමන් කරමින් තිබෙනවා කියලා. ඒ කියන්නේ කුමක්ද? අපි දීර්ඝ කාලයක් වගකිය යුතු සමාජය හා බැඳී තිබෙන පුද්ගලික සහ ආයතන මේ සියල්ල විශාල ලෙස විනාශයකට භාජනය වී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතන, නීතිය ස්ථාපිත කරන ආයතන, නීතිය හඳුන්වා දෙන ආයතන, මහජන නියෝජිත ආයතන, පොදු සමාජ සුබ සාධන ආයතනය, පුද්ගලික ස්වභාවය, මේ සියල්ල සැලකිය විදිහට යහපත් දේ සැලකිය යුතු ප්‍රමාණයකින් අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. සියල්ල යහපත් දේ මරා දමු රාජ්‍යයකට, සියල්ල යහපත් දේ විනාශ වූ රාජ්‍යයකට අනාගතයක් නැහැ. යහපත් දේ සියල්ල විනාශ වී තිබෙනවා නම් අපි හමුවේ තිබෙන අභියෝගය තමයි අලුත් නැවුම් යහපත් දේ නිර්මාණය කිරීම. එය නව ශිෂ්ටාචාරයක හැරවුම, නව ශිෂ්ටාචාරයක නිමැවුම. කුමක් වෙනුවටද? අශිෂ්ටත්වයේ කෙලවර කරා ගමන් කරමින් තිබෙන රාජ්‍ය, අශිෂ්ටත්වයේ කෙලවර දක්වා ගමන් කරමින් තිබෙන සමාජය යලි ශිෂ්ටත්වයේ නැමියාවක් කරා ගමන් කළ යුතුයි. මා හිතනවා එෙහිදී අපේ ආචාර්ය සෝබිත නායක හාමුදුරන් වහන්සේ ප්‍රකාශ කරා ඒ නැමියාවේදී ශිෂ්ටභාවය, සදාචාරය, චරිතවත්භාවය සමාජයකට අතිශය වැදගත්. ඉටු කිරීමේදී රජයක් හැටියට අපට පැවරී තිබෙන වැඩ කොටස ඒ වගේම උන්වහන්සේ හඳුන්වා දුන්නා. එෙහිදී විශාල වැඩ කොටසක් අපේ සංඝ සමාජයට පවතින බව. එනිසා අපි කවුරුත් එකට එක්ව
මේ නව ශිෂ්ටාචාරය අපේ රට තුළ ගොඩනැගිය යුතු තිබෙනවා. එහිදී අපේ සමාජයට ඉදිරිපත් කොට තිබෙන වටිනාකම් නව වටිනාකම් පද්ධතියක් අපි හඳුනා දිය යුතුයි. මේ සමාජයේ හොඳේ කාලාන්තරයක් තිස්සේ අපවත පටවා තිබෙන හර පද්ධතීන් අලුත් හර පද්ධතියක් අපේ සමාජය තුළ ස්ථාපිත කළ යුතුයි. කුමද්ද අපේ රටේ වටිනාකම් යනු? ධනය රැස් කරගත්තු ආකාරය වැදගත් නැහැ. බලය වටිනාකමක් ලබාගත්තු ආකාරය වැදගත් නැහැ. මහා අධිපරිභෝජනවාදී මානසිකත්වය එය මිනිස් සංගතියේ උවමනාවන් එක බැඳී තිබෙනවද කියන එක වැදගත් නැහැ. අපි දිගු කාලයක් වටිනා සමාජ හර පද්ධති වෙනුවට වෙනස් හර පද්ධතීන් වටිනාකම් බවට පත් කරලා තිබෙනවා. එනිසා අපිට අවශ්‍යයි නව වටිනාකම් පද්ධතියක් අපේ සමාජයට අපි හඳුන්වා දෙමු. මොනවද වටිනාකම්? මොනවද අගය කළ යුතු දේ? කුමක්ද සමාජයක් රාජ්‍යයක් ඉදිරියට ගෙන යාම සඳහා පුරවැසියන් ආදර්ශයට ගත යුතු දේ? විශ්වාස කළ යුතු දේ? නිසා අපිට අවශ්‍යයි අපේ හාමුදුරුවනේ නව හර පද්ධතියක්, වටිනාකම් පද්ධතියක්. හැබැයි තිබෙන නරක දේ වෙනුවට අලුත් යහපත් දේ නිර්මාණය කිරීම පහසු නෑ. හොඳ දෙයක් වෙනුවට නරක දෙයක් ඉක්මනින් ලබා දී හැකියි. නරක දෙයක් වෙනුවට නරක දෙයක් එහා වේගින්ම ලබා දී හැකියි. එහෙත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් ලබා දීම අත්‍යතේ දුෂ්කරයි. එනිසා අප රජයක් හැටියට තීරුම් අරන් තිබෙනවා මේ නව ශිෂ්ටාචාර නැමියාව අත්පත් කර ගැනීම මොනතරම් දුෂ්කර ව්‍යායාමයක්ද කියන එක අපි තීරුම් අරන් තිබෙනවා. මිනිසුන්ට සාමාන්‍ය මිනිස්සු පුරුද්දේ බලයට ඇබ්බැහි වෙනවා. පුරුද්දට ඇබ්බැහි වෙනවා. එනිසා තමයි අපි සාමාන්‍ය කියන්නේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. මිනිස්සු පුරුද්දට ඇබ්බැහි වෙනවා. දර සමාජයේ ඉතාපත් අයහපත් වටිනාකම් අගේන පුරුද්දක් තිබෙනවා. ඒ පුරුද්දට ඇබ්බැහි වී තිබෙනවා. මිනිස්සුන් නව අත්හදා බැලීමට බිය වෙනවා. මිනිස් ස්වභාවය. හැබැයි අපි කවුරුත් දන්නවා මිනිස් ශිෂ්ටාචාරය අද මේ ජයග්‍රහණ දක්වා වර්ධනය වෙන්නේ නැහැ. අත්හදා බැලීම් වලට බිය වුණා නම්. එහෙනම් අපි තාමත් වනචාරී ගෝත්‍රීය යුගයක ජීවත් වෙනවා. ඒ නිසා මිනිස් ශිෂ්ටාචාරය ලෝකය අද මේ අත්පත් කරන් තිබෙන ජයග්‍රහණ පිටපස තිබෙන අන් කවරක්වත් නෙවෙයි නව අත්හදා බැලීමට බිය නොවීම. ඒ නිසා අපි මේ නව ශිෂ්ටාචාරයේ නව නැමියාවක් ස්ථාපිත කරන්න නම් අපි අලුත් දේ ස්ථාපිත කළ යුතුයි. ඒ නිසා තමයි මා ඊට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා. පැරණි ඇඳුම් ඉවතලා නව ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබේ. පැරණි කිලිටි යල්පෙනු විකාර රූපී ඇඳුම් ඉවතදා නව ඇඳුම් ඇඳ ගැනීමේ යුගයක් අපිට නිර්මාණය වී තිබෙනවා. ඒක නන් කවරක්වත් නෙවෙයි. නව වටිනාකම් පිළිබඳ හර පද්ධතියක් අපි සමාජයට ඒත්තු ගැනීම යුතු තිබෙනවා. සමාජය තුළ ස්ථාපිත කළ යුතු වෙනවා. අන්නෙම නව හර පද්ධතියක්, නව වටිනාකම් පද්ධතියක් ස්ථාපිත කිරීමේදී තමයි අපේ ආචාර්ය
ඕමල්පේ සෝබිත හාමුදුරන් වහන්සේගේ මේ අවුරුදු 64ක පැවිදි චාරිකාව අපිට උගන්වන්නේ. අපි ඉපදෙනවා, අපි මිය දෙනවා. අප හැම කෙනාටම ඒ කාලය තුල යම් මෙහෙවරක් පැවරෙනවා. සමහර විට සමහර අය ඒක විශ්වාස කරන්න පුළුවන් දෛවයේ විසින් පවර ලද මෙහෙවර. තව අය විසින් විශ්වාස කරන්න පුළුවන් තමන් සතුව තියෙන පරිච්ඡයන් විසින් පවරා ගන්න ලද මෙහෙවරක්. තවත් අය විසින් විශ්වාස කරන්න පුළුවන් තෝරා ගැනීමට වෙන පාරක් නොමැති නිසා තෝරා ගන්න ලද මෙහෙවරක්. ඔය ආකාරයේ විවිධ මෙහෙවරක් පිළිබඳව අපි මත පැවරී තිබෙන මෙහෙවර පිළිබඳ විවිධ අර්ථකථනයන් තියෙන්න පුළුවන්. එහෙත් අපි ඉපදලා මිය දෙන කාලය තුලත අපි හැම දිනාටම අත්තරින්න බැරි මෙහෙවරක් තිබෙනවා. අන්නේ මෙහෙවරදී අපේ ආචාර්ය සෝබිත හාමුදුරන් වහන්සේ තෝරාගනු ලබන්නේ තමන් වෙත පැවරී තිබෙන මෙහෙවර තමන් ඉටු කිරීමේ යාත්‍රාව පැවිදි ජීවිතය. කොපමණ කාලයක්ද? අවුරුදු 64ක්. සමහර විට අපි හාමුදුරනේ මම පුංචි වෙඩි ඇති ඒ අවුරුදු 64 ගැන කතා කරන්නේ. දිගු ඉතිහාසයක්. අප මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? ගල් පිළිම යටපත් වී බොල් පිළිම ඉස්මතු වී තිබෙන කාල පරිච්ඡේදයක්. ත්‍රිවාණා යටට ගොස් ලබුකටු පාවෙන යුගයක් නිර්මාණය වී තිබුණා. නිසා අපි හැම දිනාටම යලි අපේ රට තුල එවැනි හර පද්ධතීන් පිළිබඳ චරිත ප්‍රදාන එවැනි හර පද්ධතීන් පිළිබඳ ජීවිතයන් අධ්‍යයනය කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන, ඉගෙන ගන්න ඕන, අපේ ජීවිතවලට ඇතුල් කරගන්න ඕන. අන්න එහිදී මා විශ්වාස කරනවා අපේ සෝබිත නායක හාමුදුරන් වහන්සේගේ 75 වසරක ජීවිතය තුළ 64 වසරක පැවිදි ජීවිතය අපිට නව හර පද්ධතියෙන් හොයාගන්න විශාල පිටුවහලක් වීම කියලා. උන්වහන්සේ තමන් වෙත පැවරී තිබෙන වගකීම තෝරා ගැනීමේ මාවත පැවිදි චාරිකාව බවට පත් කරගත්තා. 64 වසර. මේ රටේ සෑම තැනකම විදේශීය බොහෝ බෞද්ධ රාජ්‍යයන් තුළ බෞද්ධ නොවන රාජ්‍යයන් තුළ පවා තමන් චාරිකාවේ යෙදෙමින් තමන් වෙත පැවරී තිබෙන සමාජ මේවර ඉටු කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරුවා. දෙපා ගෙවෙනවා නම් ඒ දෙපා ගෙවි අවසන් වෙන තරමට උන්වහන්සේ චාරිකාවේදී තිබෙනවා. ඒ කුමක් වෙනුවෙන්ද? පොදු ජන හිතසුව පිණිස උන්වහන්සේ චාරිකාවේදී තිබෙනවා. අද මේ සමාජයට අවශ්‍ය වෙන චාරිකාව. තමන්ගේ ආත්ම කේන්ද්‍රීව තමන් ගැන පමණක් හිතමින් යාත්‍රා වේදන ජීවිතයක් වෙනුවට සෑම විටම පොදු ජනයාගේ යහපත පොදු ජනයාගේ හිතසුව පිණිස නව යාත්‍රාවක් අපි සෑම පුරවැසියෙකුම දියත් කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. එහිදී අපිට සෝබිත නායක හාමුදුරන් වහන්සේගෙන් උකහාගත හැකි බොහෝ දේ තිබෙනවා. ඒ වගේම අතිශය වැදගත් තමන්ට පැවරී තිබෙන මෙහෙවරේ මුඛ්‍ය පරමාර්ථය ඉටු කරන්න නම් තමන් පවරා ගන්න ලද මෙහෙවරේ ගැඹුරුතම අධ්‍යයනයක් අවශ්‍යයි. යනු තමයි උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ම පශ්චාත් උපාධිය, අනතුරු ඉන්දියාවේදී ආචාර්ය උපාධියත් ලබා ගන්න කුමක් වෙනුවෙන්ද? තමන් වෙත පැවරී තිබෙන පාරේ තමන් පවරාගෙන තිබෙන මෙහෙවරේ ප්‍රධානම කාර්යය
ධර්මචාරිකාව උන්වහන්සේ ඉතාමත් ප්‍රශස්ත නිබන්ධනයක් ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කරනවා. අපේ පැරණි විහාර ඉදිකිරීම් වල ඒ ප්‍රජාවන්ගේ තිබෙන අයිතීන් වල තිබෙන සබඳතාවය පිළිබඳව උන්වහන්සේ ග්‍රන්ථයක් ඉදිරිපත් කරනවා. අනතුරුව ශිෂ්‍යත්ව ලබා තවත් රාජ්‍යන් දෙකක ඉන්දියාව ඇතුළු තවත් රටක අධ්‍යාපනයේ යෙදෙනවා. උන්වහන්සේ සතුව තිබෙන යමක් ඒත්තු ගැන්වීමේ හැකියාව යමක් නිරවුල්ව පෙළගස්වා ඉදිරිපත් කරන තිබෙන හැකියාව උත්පාදනය වෙන්නේ කොතනින්ද? එක විටක අපට යමක් ඒත්තු ගැන්වීමේ හැකියාව උගන්වනවා අපේ ජීවිතය අපි ලබා ගන්නා අත්දැකීම් තුලින්. උන්වහන්සේ ඕමල්පේ ඇඹිලිපිටියේ ඊටම දුෂ්කර පළාත්වල සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත් එක්ක ගැට ගැහිමින් ඔවුන්ගේ ජීවිතයේ එදිනදා තිබෙන වේදනාවන් අත්විඳිමින් මා දන්නවා උන්වහන්සේගේ ඥාතීන් අසල්වැසියන් ඒ සියලු දෙනාගේ වේදනාවන් දුෂ්කරතාවයන් අත්විඳිමින් තමගේ ජීවිතයට විශාල පරිච්ඡයක් එකතු කරගන්න. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනයෙන්ද තමන්ගේ ජීවිත විශාල පරිච්ඡයක් එකතු කරගන්න. යමක් කෙනෙකුට නිරල්ව ඉදිරිපත් කරන්න නම් යමක් කෙනෙකුට ස්ථාවරව ඒත්තු ගන්න නම් ඒ පිළිබඳව ප්‍රමාණවත් ප්‍රඥාවක් ප්‍රමාණවත් ඥානයක් තිබිය යුතුයි. මෙම අවස්ථාවේදී පවා උන්වහන්සේ සිංහල භාෂාවෙන් කර පිතා කුඩා වචන කීපය බොහෝ දේ උගන්වනවා. ඒ දේ කරන්නේ කුමකින්ද? ඒ දේ ඇති කරගන්න විශාල ඥානයක් තිබුණොත් තමයි ඒකෙන් තෝරාගත්තු හොඳම අවි. ඒ මොහොතට ඒ අවස්ථාවට ගැලපෙන හොඳම දේ ඒත්තු ගැන්වීමේ හැකියාව තියෙනවා. එනිසා මා විශ්වාස කරමි සමාජයක් රටක් අවදි කිරීම සඳහා උන්වහන්සේ කරන ලද මෙහෙය තමන්ගේ අත්දැකීම් සහ තමන් සතුව තිබෙන ඥානභාරය උපයෝග කරගෙන තිබෙනවා කියලා. ඒවා අපි අපේ සමාජයේ නව හර පද්ධතින් බවට පත් විය යුතු නැත්ද? තමන් නියලන මෙහෙවර ඉටු කර ගැනීම සඳහා සකස් කරගත යුතු එකතු කරගත යුතු අත්දැකීම් එක්රස් කරගත්තු ඥානය ඒක අවශ්‍යයි. එම නැතුව තමන්ට වගකීමක් පැවරෙනවා. තමන් මෙහෙවරක් පවර ගන්නවා. එහෙම ඉවර පිළිවෙත මෙලෝ දානයක් දන්නේ යන්න බෑ. එමෙ යන්න බෑ. ඒ මේවර නිසි පරිදි ඉටු කළ හැකි වන්නේ ඒ පිළිබඳ අත්පත් කරන පරිච්ඡය ඥානය. අන්න ඒක අපේ රට නව හර පද්ධතිය බවට පත් කරගත යුතුයි. ඒක මම සෝබිත අපේ නායක හඳුරුන් වහන්සේගෙන් හඳුනා ගන්නා ගුණය. ඒ වගේම තවත් වැදගත් තමන් සුපටිපන්න ගුණී මනස නිරවුල්ව ස්ථාවරව තමන් එළබෙන තීන්දුව මං එළබෙනවා ස්ථාවරය. තමන් එළබෙන ස්ථාවරය තුල ශක්තිමත්ව රැඳී සිටීම ඒක වැදගත්. අපි සමාජයක් හැටියට අලුත් තැනකට අපි එන්න ඕනේ නැද්ද? අපි එළබෙන තීන්දුව ඒක ਵਿਚාරයෙන් අත්දැකීම් වලින් හැකියාව සහිත අයගෙන් අහගෙන නොදන්න දේ උකහාගෙන අපි ස්ථාවරයකට එළබෙනවා. අන්නේ ලැබෙන ස්ථාවරය අපි රුජුපටිපන්න ගුණයෙන් අපි ස්ථාවර රැඳී සිටින්න ඕන. මම දන්නවා සෝබිත හාමුදුරන් වහන්සේට ඒ රුජුපටිපන්න ගුණය තිබෙනවා. එසේ නොවෙන්න තමන්ගේ පළාතේ ප්‍රධානතම දේශපාලකයෙකුට හරක් හොරා කියලා ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. තමන් ඊටමත් විවෘත මනසින් ස්ථාවරයකට එළබෙනවා. ඒ එළබෙන ස්ථාවරය ඍජුව පෙනී සිටිනවා.
එසේ නොවන්න හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුට කුඩුවලට හවුල් කියලා ප්‍රසිද්ධිය කියන්නේ නේ. මම දන්නාද? ඒ නිසා අපිට අවශ්‍යයි ඊටමත් විවෘත මනසින් තීන්දුව ගැනීම සහ තමන් එළබෙන ස්ථාවරය රැඳී සිටීම සහ ආරක්ෂා කිරීම. මම දන්නවා උන්වහන්සේ කුඩු පිළිබඳ ප්‍රශ්නේ පැටලුණු වෙලාවේදී ඒකට විරුද්ධව නඩුවක් තවරුවට පස්සේ ඒ නඩුව ඉවත් කර ගැනීම සඳහා විවිධ ආකාරයෙන් දරන ලද ප්‍රයත්නයන් මා සතුටින්. එක වෙලාවකදී අපේ මහානායක හාමුදුරුවෝ උන්වහන්සේට කතා කරන වෙලාවේදී කියනවා මට එම අග්‍රාමාත්‍යවරයා චීවරධාරියා ලෙස කතා කරා කියලා උන්වහන්සේ කියනවා. මහානායක හාමුදුරුවෝ කියනවා චීවරධාරියා යනු චීවරේ දරා සිටින්න. බස් අපේ සෝබිත හාමුදුරුවෝ කියනවා ඒක ඇත්ත. එහෙත් අද චීවරධාරියා කියන ප්‍රකාශිත අර්ථය ඒක නොවේ. තමන් සිටින ස්ථාවරේ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් පෙනී සිටින. ඒක තාමත් වැදගත් සාධකයක් මම විශ්වාස කරනවා. අපේ රට නව හර පද්ධතියක් අවශ්‍යයි. ඍජුභාවය, විවෘත මනසින් තීන්දුව తీරන ගැනීම නව වටිනාකම බවට පත් කර ගන්න ඕන. අපිට ඒ ගුණය උන්වහන්සේගෙන් එකතු කර ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපේ රටේ මම උන්වහන්සේගේ ධර්මචාරිකාව, උන්වහන්සේගේ සමාජ මෙහෙවර, අම්මලා බලාගන්න නිවාස, පියවරු බලාගන්න නිවාස, දරුවන්ට ඉගැන්වීම සඳහා දරන අධ්‍යාපන මධ්‍යස්ථාන, වෘත්තීමේ මධ්‍යස්ථාන, ඒ වගේම ගත්තොත් ගව ඝාතනය වැළැක්වීම, ගව ඝාතනය වෙන ගවයන් බලා ගැනීම, ගව අනාථාගාර, මේ ආදී සීසීල් සමාජ මෙහෙවරක් තිබෙනවා. හැබැයි උන්වහන්සේගේ මා වඩාත් ප්‍රිය කරන්නේ ඒ සමාජ මෙහෙවරට වඩා අපේ රට පත් වෙන අනුතුරුදායක තත්වයන්හිදී උන්වහන්සේගේ පෙරට වැඩමවීම තමයි මා වඩාත් වැඩියෙන් සෝබිත නායක හාමුදුරන්ගේ පිය කරන්නේ. සමහර විට අපේ හාමුදුරනේ ඔබ වහන්සේ දරපු ස්ථාවරයන් සහ අපේ ස්ථාවරයන් අතර පරස්පරයක් තිබුණු අවස්ථා නැතුණාම නෙවෙයි. එහෙත් ඒ මොහොතේදී සමාජයට, මව්බිමට අවශ්‍ය වෙන මෙහෙවර වෙනුවෙන් හඬ අවදි කරා. ඒ වෙනුවෙන් පෙරට ආවා. අද අපිට අවශ්‍යයි කුමන වගේ පුරවැසියෙක් අපිට අවශ්‍යද? මොන වර්ගයේ යතිවරයන් වහන්සේ කෙනෙක් අපිට අවශ්‍යද? අන්නේ අපිට අවශ්‍ය වෙන යතිවරයන් වහන්සේ, අපිට අවශ්‍ය වෙන පුරවැසියා සොයාගෙන යාමේදී අපේ සෝබිත නායක හාමුදුරන් වහන්සේගේ ජීවිතෙන් අපිට බොහෝ දේ එකතු කරගත හැකියි. එනිසා මේ ශිෂ්ටාචාරයේ නව හැරවුම අපි අත්පත් කරගත හැකි වන්නේ හුදු දේශපාලන ධාරාවේ ඇති කරන වෙනස්කම් වලින් විතරක් නෙවෙයි. අපි ඔබට සහතිකයක් දෙන්නම්. නව ශිෂ්ටාචාරයට අවශ්‍ය වෙන දේශපාලන නායකත්වයේ කවර ආකාරයෙන් විය යුතුද? අනාගත ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන දේශපාලන අධිකාරිය මොන ආකාරයේ අධිකාරියක් විය යුතුද? අනාගත ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන දේශපාලන නායකත්වයන් මොන වගේ ගුණයන්ගෙන් සමන්විය යුතුද කියන එක අපි ආදර්ශයෙන් පෙන්වලා දෙන්න. හැබැයි අපට ඍජුව පැවරන වැඩ කොටස. හැබැයි මේ නව හැරවුම ගන්න දේශපාලන අධිකාරිය ඇති කරන මහා වෙනස්කම් විතර ප්‍රමාණවත් වන්නේ නැහැ. සියලු මිනිස් බැඳීම් තූතු කොට විනාශ කොට තිබෙනවා නම් ස්වාමියා සහ බිරිඳ අතර තියෙන බැඳීම, දෙමව්පියන් සහ දරුවෝ අතර තිබෙන බැඳීම, පාසල් ගුරුවරයා සහ පාසල් ශිෂ්‍යයෝ අතර තියෙන බැඳීම, පොලිසිය සහ පුරවැසියා අතර තියෙන බැඳීම, දේශපාලකයා සහ පුරවැසියා අතර තියෙන බැඳීම,
මේ සියල්ල විනාශ කොට තිබෙනවා. එනිසා අපි අපේ රටේ යලි නව බැඳීම් පද්ධතියක් අපිට අවශ්‍යයි. අනිකාගේ වේදනාව තමන්ට වේදනාවක් ලෙස දැනෙන, අනිකාගේ පීඩාව තමන්ට පීඩාවක් ගෙන දෙන හා දැනෙන සහකම්පන සහිත සමාජයක් අපිට අවශ්‍යයි. සහකම්පනයේ තිබෙන්නේ උතුරට කුමක් වුවත් අපිට සතුටු විය හැකි, දකුණට යමක් වියොත් අපිට දුක් විය හැකි. ඒක බෙදා වෙන් කරන ලද සහකම්පනය අපිට අවශ්‍යයි. මේ මානවයා පිළිබඳ නව සහකම්පනයක් අපිට අවශ්‍ය වුණේ නැද්ද? උතුරේ අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ මියගිය දරුවා සොයාගෙන ඡායාරූපයක් අල්ලගෙන පාරේ ඉන්නකොට අපිට දැනෙන්න ඕන සහකම්පනයක්. දකුණේ අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා හොයාගෙන අර රණවිරු ස්මාරක ඉදිරිපිට නම් හොයමි යනකොට දැනෙන සහකම්පනය. අපිට අවශ්‍යයි මානව සංහතිය පිළිබඳව, මානවයා පිළිබඳ නව සහකම්පනයක්. අපට අවශ්‍ය වෙන එකිනෙකාට එරෙහිව වෛරය, කෝපය, ක්‍රෝධය වපුරන සමාජයක් නොවේ. අපිට අවශ්‍ය ප්‍රේමය, ආදරය, කරුණාව, මෛත්‍රිය, මේ සියල්ල පදනම් කරගත්තු නව සමාජයක් අපිට අවශ්‍යයි. ඒ නිසා මා හිතනවා මේ වැඩ කොටසේදී අපේ හාමුදුරන් වහන්සේලාට විශාල කාර්යභාරයක් පැවරෙනවා. මේ සමාජය යලි සුවපත් කරන අධ්‍යාත්මිකින් පෝෂණය කළ යුතුයි. මේ සමාජයේ තිබෙන්නේ විනාශ වුණු, කෝපේ පිරුණු අධ්‍යාත්මිකින් මේ සමාජයේ වෙලිලා තිබෙනවා. අද අපිට අවශ්‍යයි සුවපත් වුණු සමාජය සහිත අධ්‍යාත්මය. අන්නේ අධ්‍යාත්මය අපි ගොඩනගමු. අපේ සමාජයට නව හර පද්ධතියක් අපි හඳුන්වා දෙමු. මෙතෙන් අපේ දරුවන්ට මොනවද පුතේ වටිනාකම් කියන්නේ කියලා අපි කියලා දෙමු. මොනවද පුතේ වටිනාකම් කියන්නේ? මොනවද පුතේ හොඳ දේ කියන්නේ? අපි අලුත් දේ නිර්මාණය කරලා දෙමු. මේවා තමයි වටිනාකම් සහිත දේ. මේවා තමයි නොවටිනාකම් සහිත දේ. අන්නේ වටිනාකම් සහිත දේ ඉස්මතු කරගන්න තවත් මෙවැනි යුග මෙහෙවරක් ඉටු කරලද යතිවරයන් වහන්සේලා ගැන අපි කතා කළ යුතුයි. සමාජයේ යතිවරයන් වහන්සේලාගේ කාර්යභාරයෙන් කීදී යුතුයි, එවිදී යුතුයි, පිබිදී කර යුතුයි. මා විශ්වාස කරනවා අද අපේ සෝබිත මහානායක හාමුදුරුවන්ගේ මෙම උත්සවය සමාජයට අලුත් ආලෝකයක් ගෙන දෙවි. සමාජයට අලුත් පිබිදීමක් ගෙන දෙවි. තමන් කවර හර පද්ධතිය සහිත ජීවත් විය යුතුද කියන ආදර්ශයක් අපිට ගෙන දෙවි. නිකම් මෙතෙන්ට එක් රැස් වූ මිනිසුන් වෙනුවට අපි ඒ වටිනා දේ උකහාගත්තු මිනිසුන් හැටියට මේ නික්ම යාම තමයි උන්වහන්සේට කරන ප්‍රබලතම උපහාරය කියලා මම විශ්වාස කරනවා. අපි එකතු වුණා, සවන් දුන්නා, අත්පොල් සම් දුන්නා, පිටව ගියා. පළක් නැහැ. ඔබ මෙතෙන්ට ඇතුල් වෙනකොට හිටපු කෙනාට වඩා උන්වහන්සේගේ ජීවිතය මම දැක්ක වීඩියෝවේ ඒ තින හරයන් උරාගත්තු නව පුරවැසියෙක් ලෙස අපි මෙතනින් පිටත් වෙමු. ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා. අපේ සෝබිත නායක හාමුදුරන් වහන්සේට නිරෝගී සම්පන්න දිව්‍ය ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තවත් දිගු කාලයක් මේ සමාජ මෙහෙවර ඉටු කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට නිරෝගී සම්පන්න ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.